හෙලෝ ළමයි මම අද ඔයාලව එක්කගෙන යන්නේ ලංකාවේ වැසි වනාන්තරයක ඉන්නා වගේ ෆීලිං එකක් ගන්න පුළුවන් ලස්සන ප්ලේස් එකකට. ඉතින් මේ තමයි Green Planet Dubai. ඔයා ඩුබයි වල travel කරන්න කැමති කෙනෙක් නම් ලස්සන places හොයනවා නම් ඔයා මෙතනට යන්නම ඕන. ඉතින් first time තමයි අපිත් මෙතනට ගියේ. ඔයාලට මෙතනට යනවා නම් ඔයාලට එතනට ගිහිල්ලා ටිකට්ස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න කලින් online booking දාන්නත් පුළුවන්. ඉතින් Sunday දවස නිසා අපි නම් online book කරලා තමයි ගියේ. යන්න කලින් වීඩියෝ වලින් දැක්කට මම හිතුවේ නෑ මේ තැන මේ තරම්ම ලස්සන ඇති කියලා. ඉතින් මෙතනට ගියාම ඔයාලට එක જાතිය කුරුල්ලෝ ඒ වගේම කවදාවත් දැකලා නැති විදිහේ මෙන්න මේ වගේ අමුතු සත්තුත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙයාලගේ නම දන්නවනම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලා මෙතනට යනවා නම් අමතක කරන්න එපා දවල් 1 වෙනකොට මෙතනට ගිහිල්ලා ඉන්න. මොකද ඔයාලා දවල් 1 වෙනකොට මෙතන හිටියොත් මෙන්න මේ වගේ වැස්සක ෆීලින් එකක් ගන්න පුළුවන්. හරියට නිකන් අපි ලංකාවේ ඉන්නවා වගේ හැඟීමක් තමයි එතකොට දැනෙන්නේ. ඩුබයි එකට වැස්සක් වහින්නේ කලාතුරකින් වුණාට ග්‍රීන් ප්ලැනට් එකට නම් හැමදාම වහිනවා. ඉතින් බලන්න මෙන්න මේ උපේජීවී ඔයාලා දැකලා තියෙනවද කියලා. මම නම් ලංකාවේදී කවදාවත් මේ වගේ කට්ටියව දැකලා නැහැ. හැබැයි මේ ඉන්නේ නම් මාරාන්තික විෂ තියෙන ස්පයිඩර් කෙනෙක්. මෙතන කොච්චර ලස්සනයිද කියලා මට නම් කියාගන්න තේරෙන්නේ නැහැ. කුරුල්ලොන්ගේ සද්ද, ඒ වගේම ලස්සන ගහකොළ මේ බලන්නකො චුටි කුරුළු පැටියෙක් මගේ පිටිපස්සෙන් යන හැටි. එයාලා දැන් අපි දැක්කම චුට්ටක්වත් බය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ බලන්න මෙයා කාත් එක්කද කතා කරන්න කියලා. එයා නම් චුට්ටක් බය වුණා වගේ. ඉතින් මේ ඉන්නේ නිපුණි. මෙයා ලංකාවේ කෙනෙක්. ඉතින් ඔයාලත් මෙතනට ගියොත් මෙයා දැක්කොත් කතා කරන්න අමතක කරන්න එපා. අපිට හරිම ආඩම්බරයි අපේ ලංකාවේ කෙනෙක් මේ වගේ තැනක වැඩ කරනකොට. ඉතින් මම හිතුවේ මෙන්න මෙයා මුලින්ම දඬුලේනෙක් කියලා. බලන්න මෙයාව අඳුරනවද කියලා. බලන්නකො කිසිම බයක් නැතුව එයා ඇවිදගෙන යන හැටි. මම අහලා තියෙන විදිහට මෙන්න මේ ගහ තමයි ආටිෆිෂියල්ව හදලා තියෙන ලෝකේ ලොකුම ගහ. ඉතින් මෙතන වීඩියෝ එකක් ගන්න කවුද අමතක කරන්නේ? මේ ඉන්නේ මගේ ආදරණීය හස්බන්ඩ්. ඉතින් ඔයාලා දන්නවද මෙතනට ගියාම ඔයාලට කුරුල්ලොන්ට ෆීඩ් කරන්නත් පුළුවන්. හැබැයි ඒකට ඔයාලගේ ටිකට් එකට අමතරව ඩිරම් 180ක වෙනම ටිකට් එකක් ගන්නවා. හරියටම දවල් 2 වෙනකොට මෙයාලා කුරුල්ලොන්ට ෆීඩ් කරනවා. ඉතින් ඔයාලට පේනවද මේ රෙඩ් බෑන්ඩ් එක? මේ රෙඩ් බෑන්ඩ් එක දෙන්නේ කුරුල්ලොන්ට ෆීඩ් කරන්න ටිකට්ස් ගත්ත කට්ටියට. ඉතින් හරියටම 2 වෙනකොට 4th ෆ්ලෝර් එකේ තමයි කුරුල්ලොන්ට ෆීඩ් කරන්නේ. ඉතින් ටිකට්ස් ගත්ත කට්ටියට විතරයි ඒ වෙලාවට මෙතෙන්ට එන්ට්‍රන්ස් දෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් කැමති නම් ගියාම එතන ඉන්න කුරුල්ලොන්ට ෆීඩ් කරන්න. මෙතන තියෙන හරිම කාම් ලස්සන එන්වයරන්මන්ට් එකක්. හරියට නිකන් අපි ලංකාවේ ඉන්නවා වගේම තමයි. මේක උදේ 10 ඉඳලා හවස 6 වෙනකන් විතරයි ඕපන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට උදේ 10ට ගියත් හවස 6 වෙනකන් බලාගෙන ඉන්න තරම් දේවල් මෙතන තියෙනවා. මේ බිල්ඩින් එක ෆ්ලෝර් 4කට තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ යන්නේ අවසාන ෆ්ලෝර් එකට. මට කියන්නම තිබුණානේ මේක ඇතුළේ ඔයාලට ලස්සන දියැලක් බලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ පේන්නේ මේ ලස්සන දියැල. බලන්න ලංකාවේ දියැලක් වගේමයි නේද? ලංකාව වගේ රටක ඉපදිච්ච අපි කොච්චර වාසනාවන්තයිද. ස්වභාව ධර්මයෙන් මේ හැමදේම අපිට නොමිලේ දීලා තියෙනවා. ඒත් බලන්නකො මේ වගේ රටකට ආවම අපිට ඒ සුන්දරත්වය විඳ ගන්න වෙන්නේ සල්ලි දීලා තමයි. මේ බලන්න මෙයා මගේ හස්බන්ඩ් නම් හරි කැමැත්තෙන් අත ගෑවේ. අනේ මම නම් හරියට බය වුණා මෙයාව අත ගන්න. ඉතින් මෙතන කුරුල්ලෝ අමුතු ಜಾති සත්තු විතරක් නෙමෙයි ඔයාලට මෙන්න මේ වගේ සර්පයෝ බලා ගන්නත් පුළුවන්. මේ වගේ පිඟුරෙක් මම පළවෙනි වතාවට තමයි දැක්කේ. ඊට අමතරව ඔයාලට මෙතන ඇනකොන්ඩ වර්ගත් බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඔයාලා එනකොට මෙතනින් මෙමරිස් මොනවා හරි අරගෙන යන්නත් අමතක කරන්න එපා.